හෙලෝ ට්‍රේඩර්ස් 2026 ජනවාරි මාස 14 වෙනිදා වෙලාව 3:43යි බලමු ක්‍රිප්ටෝ මාකට් අප්ඩේට් එක. channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරන්න, notification bell icon එක all දාගන්න. ඒ වගේම තමයි advanced trade කරන්න කැමති කට්ටිය අපේ Patreon පැත්තට එකතු වෙන්න. මාකට් එක අප් වෙලා තියෙන්නේ. මේ තියෙන අපිත් එක්ක වැඩ කරන කට්ටියගේ profit ටික. එහෙනම් බලමු මාකට් අප්ඩේට් එකේ මොකද වෙන්නේ කියලා. මුලින්ම අපි BTC පැත්තට BTC වල පොඩි ගැඩලුවක් වෙලා තියෙනවා. ගැඩලුව තමයි අපි වොච් කරගෙන හිටපු chart එක මම ඔයාලට පෙන්නන්නම්. මෙතනදී Bybit පැත්තෙන් හරි මේ තියෙන්නේ අපි මීට කලින් වොච් කරගෙන හිටපු level එකක්. ඉතින් මේක bullish පැත්තට break වුණා. ඊට පස්සේ අපි වොච් කරගෙන හිටියා මෙන්න මේ chart එක පැය 4න් හරිද? එතකොට අපි update එකේ කතාලේ market එක sideways යන level එක තිබ්බේ. අපි බලාපොරොත්තු වෙන්නේ මෙතනින් පල්ලෙහා level එකට market එක එයි කියලා. හැබැයි ඔයාලට පේනවා market එක දැනටමත් 96 කියන level එක touch කරලා තියෙන 96යි 491 කියන level එක touch කරලා තියෙනවා. හරිද? ගැඩලුවක් නැහැ උඩට යන එක. අවුල තියෙන්නේ මාකට් එක හරියට ට්‍රෙන්ඩ් එකක් රිවර්ස් කරන්න නම් ඕන කරන කන්ෆර්මේෂන් ටික තාම හැදිලා නැහැ මාකට් එක. ඉතින් ඒක නිසා තමයි අපි බලාගෙන ඉන්නේ මාකට් එක දිහා. කොහොම වුණත් මේ තියෙන ලෙවල් එකේදී අපිට කිසිම තීරණයක් ගන්න වෙන්නේ නැහැ. මම මේක හරියටම MXC පැත්තේ ඇනලයිස් කරලා පෙන්නන්නම්. මේ තියෙන්නේ අපි කලින් ඔයාලත් එක්ක බෙදා හදාගත්ත chart එකක්. ඉතින් මේ chart එකත් වැදගත් මේ කතාවට. මොකද මෙතන bear flag එකක් තමයි ඩිසයින් වෙලා තියෙන්නේ. ඉතින් මේක තවදුරටත් වළංගුයි. ඔයාලට පේනවා ඇති මේ උඩම තියෙන level එක resistance එකක් විතර වැඩ කරන්න පුළුවන්. ඉතින් එහෙම බැලුවොත් එහෙම මාකට් එක හරියට මේ resistance zone එකටම තමයි ආපහු සැරයක් ඇවිල්ලා තියෙන්නේ. මෙතනදී තව වැදගත් දෙයක් තියෙනවා. ඔයා මාකට් එක එකම විදිහකට විතරක් watch කරනවා නම් ඔයාට තව ගොඩක් දේවල් මිස් වෙන්න පුළුවන්. ඒක නිසා තමයි මම පෞද්ගලිකව ඇනලයිස් එකක් කරද්දී විශේෂයෙන්ම BTC වල exchange 3ක විතර chart අරගෙන ක්‍රම 3කට විතර ඇනලයිස් කරලා බලන්න. හිතන්න මේ තියෙන්නේ Binance පැත්තෙන් අපි ඇනලයිස් කරපු ගෙතින්ද අපි දැක්ක පැය 4 chart එක මේ විතර රේන්ජ් වෙලා තියෙනවා සහ අපි බලාපොරොත්තු වෙන්නේ මේ රේන්ජ් එකේ මාකට් එක පල්ලෙහාට එයි කියලා. හරිද? හැබැයි දැන් මාකට් එක උඩට ගිහිල්ලා තියෙනවා. හැබැයි අපි MXC පැත්තෙන් මෙන්න මේ වගේ කියන්නේ BTC chart එකම තමයි. හැබැයි අපි ඇනලයිස් කරලා තිබ්බේ මෙන්න මේ chart pattern එක. එතකොට එකම exchange එකේ එකම chart එකේ ඔක්කොම ටික ඇන්දොත් එම් අපිට මෙලෝදියක් හිතා ගන්න බැරි වෙනවා. සහ අපි buy කරන level සහ sell කරන level මම ලකුණු කරලා තියෙන Binance පැත්තේ chart එකේ දැනට මාකට් එක බලාපොරොත්තු වුණ පල්ලෙහා level එකට ඇවිල්ලා නැහැ. නමුත් තාම මේ flag එක valid. ඉතින් ඒක නිසා අපි අනිවාර්යෙන් බලාගෙන ඉන්න ඕනේ ඉදිරියේදී මොන වගේ දෙයක් මාකට් එකට වෙයිද කියලා. කොහොම වුණත් මේක එක දවසකින් වෙච්ච up එකක් හරි. ජනවාරි මාසේ 13 වෙච්ච up එකක්. ඉතින් මෙතන up එක සම්පූර්ණයෙන්ම තියෙනවා 5% විතර. හරිද? එතකොට අපිට ජනවාරි මාසේ 13 වෙච්ච up එකට හේතුව හොයාගන්න පුළුවන් myFX book වලට ගියොත් එහෙම ඔයාලට මතක ඇති මීට කලින් මෙතන මේ කලින් events ටික අපිට බලා ගන්න විදියක් නැහැ. පොඩ්ඩක් ඉන්න. yesterday. හරි. මේ තියෙන්නේ මේ විදිහට ගියට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා හරියටම මේ 13 වෙනිදා ජනවාරි 13 හරිද? මේ අප් එක ගිහලා තියෙන 13නේ. මේ අප් එකට අදාළ වෙන නිවුස් ටික මොනවද කියලා. ඉතින් මේ තියෙන්නේ CPI data හරිද? consumer price index හරිද? එතකොට CPI වලින් ආපු data මත තමයි මාකට් එකට මේ බලපෑම වෙලා තියෙන්නේ. ඉතින් ওই දේවල් එක තමයි මාකට් එක මෙහෙම උඩට ආවේ. මාකට් එක උඩ යන එකේ ගැටලුවක් නැහැ. අපි හැම වෙලෙම පැහැදිලි කරන්නේ මාකට් එක ලොකු trend reversal එකක් ගන්නවා නම් ඔය විදිහට උඩට යන්න බෑ කියන එක. ඒක පැහැදිලිව තේරුම් ගන්න. ඒක නිසා අපි තවදුරටත් මේ ප්ලෑන් එක වොච් කරගෙන ඉන්නවා. ඒතිකම ඔයාලා දකින්න ඇති ගත වූ පැය 24ට මාකට් එක සෑහෙන්න අප් වෙලා තියෙනවා. කොච්චරක් අප් වෙලාද කියලා කියනවා නම් ක්‍රිප්ටෝ බබල් පැත්තට අපි යන්න ඕනේ, කොයින් ග්ලාස් පැත්තටත් යන්න ඕනේ. ඔයාලට පේනවා ඇති ඩෑෂ් 120ක් අප් වෙලා තියෙනවා. ඉතින් ඔයාලට opportunities හොයන්න පුළුවන් ඩෑෂ් පැත්තේ ෂෝට් පැත්තට. හැබැයි ෂෝට් කරනවා කියන එක රිස්ක් එක ඉතාමත් වැඩි. මේ ගත වූ පැයට ගත වූ දවසට ඩෑෂ් 39ක් අප් වෙලා තියෙනවා. ICP 29ක් අප් වෙලා තියෙනවා. OP 13ක් අප් වෙලා තියෙනවා. ICP 19ක් අප් වෙලා තියෙනවා. ADA වලින් 7ක් අප් වෙලා තියෙනවා. Doge 6යි මේ වගේ coins ටිකක් HBA වලින් සිට 7ක් නිය වලින් 5ක් විතර අප් වෙලා තියෙනවා. ඩොට් එකෙන් 9.9ක් අප් වෙලා තියෙනවා. හොඳයි. අපි මෙතනින් watch කරගෙන හිටපු coins ටික ගැන මම ඔයාලට මතක් කරන්නම්. කෙරවලක ඉඳන් කතා කරමු. මෙතනින් ටොන් එක තියෙනවා, HBA තියෙනවා, නිය තියෙනවා, Solana තියෙනවා. ආපහු XTZ එක තියෙනවා, MNT තියෙනවා, ඩොට් එක තියෙනවා, Sweet තියෙනවා. ආපහු සැරයක් ගත්තොත් එimhe ICP තියෙනවා. අපි අප්ඩේට් රික්වෙස්ට් කරපු අප්ඩේට් වලට ICP තිබ්බා. එතකොට Doge එක තිබ්බා. SEC ගැන අපි කතා කළා. ADA තිබ්බා, link එක තිබ්බා.
OP තිබ්බා. ඉතින් ওই දේවල් ටික තමයි XRP පැත්තකින් හිටිය ඇල්ගොරෑනුත් හිටියා. ඉතින් ওই ටික තමයි මාකට් එකේ මේ වෙද්දි තත්ත්වය අපි එකින් එක කතා කරමු. ඊට කලින් මතක් කරන්න ඕනේ ගතව පැය 24ට තියෙන ලොස් එක ගතව පැය 24ට ට්‍රේඩ් 1,26,554ක් ලොස් වෙලා තියෙනවා. ඒ වගේම තමයි ලොස් වෙච්ච සමස්ත ඩොලර්ස් ගාන ඔන්න 684.1 දක්වා ඉහළ ගිහිලා තියෙනවා. කියන්නේ ගතව පැය 24ට තියෙන ලොස් එක තමයි මේ තියෙන්නේ. හිතන්න මාකට් එකේ ඔන්න චුට්ටක් මේ දවස් එකේ චුට්ටක් තිබ්බ ලික්විඩේට් එක පොඩ්ඩක් වැඩි වෙලා තියෙනවා. දැනට මාකට් වල රේට් එක නැත්නම් එක්ස්චේන්ජ් වල රේට් එක ෂෝට් පැත්තට හැරිලා තියෙනවා. අන්න එතන පොඩි ගැටලුවක් තියෙනවා. දැම්ම ෂෝට් පැත්තට හැරිලා කියලා කියන එකේ ගැටලුවක් තියෙනවා. බලාගෙන ඉමු කොහොමද මාකට් එක මොකද වෙන්නේ කියලා. මෙන්න මේ ඉමේජ් එක දිහා බලන්න. මේක බලාගෙන ඉමු. ගොඩක් දුරට මේක කම්ප්ලීට් වෙනවා නම් වැඩේ ගොඩ. ඉතින් ওই තියෙන්නේ මාකට් එකේ වෙච්ච දේවල් ටික. ඔය මාකට් එකේ වෙච්ච දේවල් ටිකට අපේ පැත්තේ කට්ටිය මෙන්න මෙහෙම දෙයක් කරලා තිබ්බා. BNB වලින් ඩොලර් 126යි. ඒ වගේම තමයි අපිට ආපහු ෂෙයා කරලා තියෙනවා මෙන්න මෙහෙම එකක්. සාමාන්‍යයෙන් මෙතනදී 18ක් විතර චේන්ජ් එක තියෙනවා. මෙතන දවස් 30ට හරියද? එතකොට ලුෂාන් තමයි මේක ෂෙයා කරන්නේ. මෙතනින් උඩට ගියාට පස්සේ අපේ පරණ මෙම්බර් කෙනෙක් ඉන්නවා ටිෂාන්ගේ ෂෙයා කරලා තියෙනවා මෙන්න මෙහෙම එකක්. ලොකු ප්‍රොෆිට් එකක් මේ පැත්තේ තියෙනවා. මෙතනින් උඩට ගියාට පස්සේ අපිට හම්බෙනවා මම ෂෙයා කරපු පෝස්ට් එකක් OP වල. OP සෑහෙන අප් වෙලා තියෙනවා. කාලයකට පස්සේ OP එක ගන්නට ඇවිල්ලා තියෙන්නේ. මෙතනින් උඩ තියෙනවා අපිත් එක්ක වැඩ කරන තව කට්ටියගේ ප්‍රොෆිට් එකක්. මේ තියෙන්නේ OP වල 15%ක ප්‍රොෆිට් එකක්. මෙතනිනුත් උඩට එමු. ආවට පස්සේ අපිට ENA වල 20ක ප්‍රොෆිට් එකක්. නමුත් අපි ENA පැත්තේ අප්ඩේට් දීලා නැහැ. ආ බයි කරපු එකක්. මේ තියෙන්නේ මනෝජ්ගේ. හරි. එතකොට මෙතනින් උඩ ඩොලර් 260ක ප්‍රොෆිට් එකක් දෙනවා. ෆියුචර්ස් පැත්තෙන් අපි තව චුට්ටක් උඩට යන්. ඒත් එක මොකට මතක් කරනවා අපි ඉන්ඩිකේටර්ස් කොහොමද පාවිච්චි කරන ට්‍රේඩින් වලට කියලා අපි ඊයේ Patreon පැත්තේ ප්‍රීමියම් වීඩියෝ එකක් ෂෙයා කළා. එතකොට ඔයාලා අපිත් එක්ක වැඩ කරන කට්ටිය නම් නැත්නම් අපේ Patreon පැත්තේ ඔය එකතු වෙලා ඉන්න කට්ටිය නම් ඔයාලා දන්නවා අපේ සෙට් එක නම් ඔයාලා දන්නවා අපි දැනටමත් අපේ ප්‍රීමියම් වීඩියෝ සීරීස් එක අප්ඩේට් කරලා තියෙන්නේ. මෙතන දැනට වීඩියෝ 5ක් තියෙනවා හරියද? ඉතින් මම බලාපොරොත්තු වෙනවා මේ ප්ලේලිස්ට් එක වීඩියෝ 100ක් විතර එහාට යනකම් තවත් එහාට යනකම් අප්ඩේට් කරන්න. එතකොට දැනට මෙන්න මේ වීඩියෝ ටිකේ තියෙන ටයිම් ෆ්‍රේම් টপ ඩවුන් ඇනලයිසින් කොහොමද ට්‍රෙන්ඩ් එක හරියටම අයිඩෙන්ටිෆයි කරගන්නේ, සිලෙක්ට් කරගන්නේ කොහොමද, කොයින් එක ට්‍රේඩ් කරන්න, ඉන්ඩිකේටර්ස් කොහොමද පාවිච්චි කරන ට්‍රේඩ් කරන්න. මේ දින අපි අන්තිමට දාපු වීඩියෝ එක හරියද? මම පොඩ්ඩක් මේ වීඩියෝ එකේ ඔයාලට පෙන්නන්නම් කමෙන්ට්ස් ටික. ඉතින් මේ තියෙන්නේ කමෙන්ට්ස් ටික අපේ Patreon පැත්තේ කට්ටියගේ මේ ෆීඩ්බැක් ටික පෙන්නන්නේ. ඔයා Patreon member කෙනෙක් නම් ඔයා අනිවාර්යෙන් මේ ටික බලන්න. ඒ වගේම ඔයා Patreon පැත්තට join වෙන්න බලාගෙන ඉන්න කෙනෙක් ඉන්නවා නම් මේ ඔයාට කියන්නේ බය නැතුව join වෙන්න. මේ ඔයා වගේම join වෙලා අපිත් එක්ක වැඩ කරගෙන යන කට්ටියගේ ෆීඩ්බැක්. හරිද? හරි. හිතලා බලන්න. මේ තියෙන්නේ අපි අන්තිමට මේ ඊයේ රෑ පබ්ලිෂ් කරපු වීඩියෝ එකේ තිබ්බ ෆීඩ්බැක්. හරිද? ඉතින් හිතන්න අපි උපරිමයෙන් ඔයාලගේ ප්‍රොෆිට් එක පැත්ත වැඩි කරන්න මහන්සි වෙනවා. මේ විදිහට වැඩ ටික හරියට කරගෙන යන්න අනිවාර්යෙන්ම ඔයාලට වින් කරන්න පුළුවන්. මේ මැච් එක අපිත් එක්කම තනියෙන් නෙමෙයි. හරිද? අපිත් එක්ක වින් කරන්න පුළුවන්. හරි. අපි එහෙනම් මෙතනින් එහාට යන් අප්ඩේට් එකට අපි BTC ගැන කතා කළා. අපි යන්නේ එහෙනම් Ethereum පැත්තට. ඉතින් Ethereum වල 3040 කියන ලෙවල් එකකින් තමයි අපි බයි කරලා තිබ්බේ. Ethereum 3300 කියන ලෙවල් එකට ඇවිල්ලා තියෙනවා. අපි කලින් ලකුණු කරපු ට්‍රෙන්ඩ් ලයින් එකක් ආසන්නයට ඇවිල්ලා තියෙනවා. දැන් නම් කොහොමද Ethereum ලෝන් කරන්න යන්න එපා. මොකද මාකට් එක අප් වෙන්න ඕන ගානටත් වඩා අප් වෙලා තියෙන්නේ. ඒක නිසා පොඩ්ඩක් වොච් කරන් ඉන්න Ethereum වල පොඩි ෂෝට් එකක් එයි. ඒ ෂෝට් එක මිස් කරන්න නැවත වතාවක් කියන ලෝන් එකට ෆේස් කරන්න. ඉතින් ඔක තමයි Ethereum පැත්තේ දැනට තියෙන අප්ඩේට් එක. අපි මෙතනින් පල්ලෙහාට යන්. මෙතනින් පල්ලෙහාට ගියොත් එම අපිට බලා ගන්න පුළුවන් වෙනවා අනිත් වීඩියෝ ටික. අනිත් අප්ඩේට් එක. මේ තියෙන්නේ OP වල අප්ඩේට් එක. OP වල අපි ලොන් එන්ට්‍රි එකක් බලාගෙන හිටියා මෙන්න මේ ලෙවල් එකේ. නමුත් එන්ට්‍රි එක සම්පූර්ණයෙන්ම මිස් වෙලා තියෙනවා. දැනට මාකට් එකේ තියෙන්නේ මෙන්න මේ ලෙවල් එකේ. අපි ඔය සිදුවීම බලාපොරොත්තු වෙන්නේ මෙන්න මෙහෙදී හරියද? මේ සාමාන්‍ය දෙසැම්බර් මාසෙදී බලාපොරොත්තු වෙච්ච එකක් තමයි ජනවාරි මාසෙදී වෙලා තියෙන්නේ. කොහොම හරි ගැටලුවක් නැහැ. අපි මේ වෙද්දි සාර්ථකව සම්පූර්ණයෙන්ම ආරක්ෂිත කලාපයේ පැත්තට එන ගමන් ඉන්නේ. 0.4 පාස් කරනවත් එක්කම OP ගැටලුවක් නැතුව ආරක්ෂිත කලාපයට ඇතුළත් වෙනවා. මේ තියෙන OP වල දැන් තියෙන තත්ත්වය OP කලින් තිබ්බ තැන වල දන්නවා ඉතින්. ඉතින් ඔන්න දැනට ඔන්න ට්‍රෙන්ඩ් එක රිවර්ස් වෙලා තියෙනවා. ඉතින් ඊයේ දවසේ කැන්ඩල් එක මේ ලෙවල් එක බ්‍රේක් වෙලා
ක්ලෝසෙච් එක ඉතාමත් වැදගත් වුණා. හරි එතකොට දැන් ගැටලුවක් නෑ මාකට් එක චුට්ටක් පල්ලට ඇවිල්ලා උඩට යනවා නම් හරි. හැබැයි ප්‍රශ්න තියෙන්නේ අනිත් කොයින් මේ විදිහට අප් වුණාට BTC වල අපි බලාගෙන ඉන්නවා මෙන්න මේ පොඩි ඩ්‍රොප් එක එනකම්. මෙන්න මේක තමයි හිතට වද දෙන එකම කතාව. ඩොලර් 10000කින්වත් ප්‍රයිස් එක පල්ලෙහාට එන්න ඕනේ අඩුම තරමේ. දැන් තියෙන ලෙවල් එකකින් නම් හරි. අඩුම තරමේ හරි. ඉතින් ඒක නිසා වොච් කරන් ඉන්නවා. ඔයගේ සිදුවීමත් වෙනවා නම් ඉතින් හිතට කිසි ප්‍රශ්නයක් නැහැ.